අන්‍යෝන් අදත් මම ඔයාලට වටින ලොග් එකක් තමයි අරගෙන ආවේ. ඒ තමයි ඔයාලා දැනටමත් දන්නවා ලංකාවෙන් පොලිස් රිපෝට් එක අපිට ඔන්ලයින් ඇප්ලයි කරලා අපේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඔයාලා ඔන්ලයින් ඇප්ලයි කරලා ගෙදරට ගෙන්න ගන්න පුළුවන් කියලා දැනගත්තා වුණාට ඔයාලා නොදන්නවා ඇති කොහොමද ඒක ඔන්ලයින් ඇප්ලයි කරගන්නේ කියලා. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න කොහොමද පොලිස් රිපෝට් එක ඔන්ලයින් ඇප්ලයි කරන්න කියලා. ඉතින්ම ඔයා ඇප්ලයි කරන්න කලින් රෙඩි කරගන්න ඕනේ ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා. ඒ තමයි ඔයාගේ පාස්පෝර්ට් එකේ පර්සනල් ඩීටේල්ස් තියෙන පේජ් එක. ඊට පස්සේ එතනම එහා පැත්තේ තියෙනවා all countries කියලා දාලා පේජ් එකක්. ඒ කියන්නේ ඔයාලට පාස්පෝර්ට් එක අරගෙන යන්න allow කරලා තියෙන රටවල් දාලා තියෙන පේජ් එක තියෙනවා. අන්න ඒ පේජ් එක ඊට පස්සේ ඔයාලගේ NIC එකේ ෆ්‍රන්ට් සයිඩ් එක වගේම බැක් සයිඩ් එක බර්ත් සර්ටිෆිකේට් එකේ ෆ්‍රන්ට් සයිඩ් එක සහ බැක් සයිඩ් එක මෙන්න මේ ටික ස්කෑන් කරලා වෙන වෙනම ස්කෑන් කරලා PDF කරගන්න ඕනේ ඔයාලා මුලින්ම. ඒත් එක්කම කියන්න ඕනේ මේවා ඔයාලා ස්කෑන් කරගත්තී අනිවාර්යෙන් කිලෝබයිට් 250ට වඩා අඩුවෙන් තමයි ස්කෑන් කරලා PDF එක විදියට සේව් කරගන්න ඕනේ. මොකද කිලෝබයිට් 250ට වඩා වැඩි වුණොත් එහෙම ඔයාලට මේක අප්ලෝඩ් කරන්න බෑ. ඒ වගේම මේ ඩොකියුමන්ට්ස් වලට අමතරව ඔයාලගේ නම NIC එකේ සහ පාස්පෝර්ට් එකේ තියෙන නම් දෙක වෙනස් නම් ඔයාලට ඇෆිඩවිට් එකක් ඕනේ වෙනවා. ඒකත් ලෑස්ති කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාලා කිලෝබයිට් 250ට වඩා අඩුවෙන් ස්කෑන් කරලා PDF කරලා සේව් කරගනිද්දී ඒ අදාළ ඩොකියුමන්ට් එකෙන් ඩොකියුමන්ට් එකට මොකක්ද ඒ ඩොකියුමන්ට් එක කියන නමින්ම ඔයාලා රීනේම් කරලා සේව් කරගන්න. මොකද ඔයාලා පොලිස් රිපෝට් එක ඔන්ලයින් ඇප්ලයි කරන්න යනකොට විනාඩි 20ක් ඇතුළත ඔයාලා මේ සම්පූර්ණ ටික ෆිල් කරලා ඔයාලගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න ඕනේ. ඒ නිසා ඔයාලට ලේසි මොකක්ද ඩොකියුමන්ට් එක කියන එක ඒ නමින්ම සේව් කරලා තියාගත්තා. ඒ වගේම අවසානට ඔයාලා අදාළ ඩීටේල්ස් ෆිල් කරලා අවසානට ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ ඔයාලට එනවා 5100ක වගේ ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න. ඒක ඔයාලට ක්‍රෙඩිට් or ඩෙබිට් කාඩ් එකකින් කරන්න පුළුවන්. එතනදී පේමන්ට් එක කරන්න අවශ්‍ය කාඩ් එකත් ඔන්ලයින් පේමන්ට් එක කරන්න අවශ්‍ය කාඩ් එකත් ඔයාලා සූදානම් කරගෙන තියාගන්න. මුලින්ම ඔයාලා Google එකට ගිහිල්ලා www.police.lk කියලා සර්ච් කරන්න. එතකොට ඔයාලට එන්න වෙන්න පුළුවන් මෙන්න මේ වගේ ශ්‍රී ලංකා පොලිස් ඔෆිෂියල් වෙබ්සයිට් එකට. මේ තමයි ශ්‍රී ලංකා පොලිස් ඔෆිෂියල් වෙබ්සයිට් එක. මෙතනින් ඔයාලා පහළට ස්ක්‍රෝල් කරගෙන යනකොට ඔයාලට පේනවා මෙන්න මේ වගේ බොක්සස් ටිකක්. මෙතනින් මුලින්ම තියෙනවා e-services කියලා බොක්ස් එකක්. දැන් ඔයාලට ඕනේ පොලිස් ක්ලියරන්ස් රිපෝට් එකක ඇප්ලයි කරන්නනේ. ඔයාලා මුලින්ම මෙතනින් e-services වලට යන්න. ඊට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙතනදී මේ ඔයාලට e-services යටතේ පෙන්වන බොක්සස් හතරෙන් දෙවනියට තියෙනවා clearance certificates කියලා බ්ලොක් බොක්ස් එකක්. දැන් ඔයාලා ක්ලික් කරන්න ඕනේ අන්න ඒ බොක්ස් එක. ඊට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙතනදී ඔයාලට මෙන්න මෙතන instructions කියලා තියෙන තැන ඔයාලට මේක ඇප්ලයි කරන්නේ කොහොමද, අවශ්‍ය ඩොකියුමන්ට්ස් මොනවද, අන්න ඒ වගේ ඩීටේල්ස් ගන්න ඕනේ නම් ඔයාලට මෙතනින් ඉන්ස්ට්‍රක්ෂන්ස් ගන්න පුළුවන්. ඉංග්‍රීසි මීඩියම් වලින් සිංහල මීඩියම් වලින් වගේම තමිල් මීඩියම් වලිනොත්. ඊට පස්සේ ඊට මෙහා පැත්තෙන් මෙන්න මෙතන තියෙනවා apply or application කියලා. ඔයාලට මෙතනින් apply online කියන එක ක්ලික් කරාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. මෙතනින් මෙන්න මේ මුලින්ම තියෙන proceed කියලා මෙන්න මෙතන එකක්
මෙන්න මේ අයිකන් එක උඩ ක්ලික් කරලා අපි මේකේ ඉස්සරහට යන්න ඕනේ. දැන් මෙතනින් ඔයාට පුළුවන් ඔයාගේ Google account එක verify කරගන්න. මම login වෙනවා මගේ Google account එකෙන්. ඊට පස්සේ මගේ email address එක select කරලා වෙරිෆයි වුණාට පස්සේ මේක දිගටම කන්ටිනියු කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එක අපිට එනවා. ඒක ෆිල් කරගන්න. මෙතන ඇප්ලිකේෂන් එකේ මුලින්ම තියෙනවා ඇප්ලිකේෂන් ටයිප් එක අහලා. ඔයාලා මුලින්ම නම් ඇප්ලිකේෂන් මේ පොලිස් රිපෝට් එකක් ඇප්ලයි කරන්නේ new application කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මීට කලින් ඔයාලා ඇප්ලයි කරලා තියෙනවා නම් ඔයාලට දෙන්න පුළුවන් renewal කියලා. දැන් මම මුලින්ම ඇප්ලයි කරන කෙනෙකුට අදාළව අද කියලා දෙන නිසා new application කියලා දානවා. ඊට පස්සේ මෙතන nationality එක විදිහට ඔයාලට මේක යටට ස්ක්‍රෝල් කරගෙන යනකොට තියෙනවා ශ්‍රී ලංකන් කියලා. ඒක දීලා මෙතනින් date of birth එක සිලෙක්ට් කරගන්න පුළුවන් ඔයාලට. මෙතනින් birth එක සිලෙක්ට් කරගත්තට පස්සේ automatically මෙතෙන්ට වැටෙනවා. ඊට පස්සේ did you leave Sri Lanka before the age 16 කියලා කියන ඔයාලා අවුරුදු 16ට කලින් ලංකාවෙන් වෙනත් රටකට ගිහින් තියනවද කියලා තමයි මෙතනදී අහන්නේ. මෙතනින් නැත්තම් නැහැ කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලගේ ඒජ් එක දෙන්න පුළුවන්. ඒජ් එක දීලා පහලට යනකොට ඔයාලගෙන් NIC නම්බර් එක ඉල්ලනවා. ඔයාලගේ NIC නම්බර් එක මෙන්න මෙතන. ඔයාලට පේනවා NIC නම්බර් ඊට පස්සේ යටින් තියෙනවා new NIC නම්බර් කියලා. මෙතනදී අහන්නේ අර පිටිපස්සට V අකුර තියෙන NIC නම්බර්ස් තියෙන. ඒ කියන්නේ පරණ NIC එක. අන්න එහෙම NIC එකක් ඔයාලට තියෙනවා නම් පිටිපස්සෙන් V අකුර තියෙන NIC නම්බර් එකක් නම් තියෙන්නේ. ඔයාලා මෙතන තමයි ඔයාගේ NIC නම්බර් එක දෙන්න ඕනේ. එහෙම නැතුව ඔයාලට තියෙන අලුත් NIC එකක් නම් V අකුර නැති NIC එකක් නම් මෙතන තමයි ඔයාලගේ NIC නම්බර් එක දාන්න ඕනේ. මම දැන් මුලින්ම මෙතන මගේ NIC නම්බර් එක එන්ටර් කරගෙන ඊට යටින් තියෙනවා confirm NIC නම්බර් කියලා. එතනත් NIC නම්බර් එක දාලා confirm කරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ passport නම්බර් එක තමයි මෙතන එන්ටර් කරන්න ඕනේ. මං ඒකත් මෙතන දීලා ඊට යටින් ආපහු අහනවා confirm NIC number කියලා. එතනත් passport number එක දීලා confirm කරගෙන යටින් අහනවා country එක. එතකොට මම මේක සවුත් කොරියා වලට අදාළව ඇප්ලයි කරන නිසා මෙතන මම දෙනවා කොරියා කියලා. ඊට පස්සේ embassy එකට embassy of the Republic of Korea කොළඹ එක තමයි මම මෙතනින් සිලෙක්ට් කරන්නේ. ඊට පස්සේ ඔටෝමැටිකලි මෙතන ඇඩ්‍රස් එක එන කැප්චර් එක වෙන කරලා ඔයාලට පුළුවන් මේකේ ඉස්සරහට යන්න. මම මුලින්ම කැප්චර් එක එන්ටර් කරලා මෙතනින් වෙරිෆයි කරගත්තාම ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා. ඔයාලා මේක තවදුරටත් ප්‍රොසීඩ් කරනවද කියලා. මෙතන ඕකේ කරාම ඔයාලට මගේ දැන් මෙතන නොටිෆිකේෂන් එකක් එනවා මම එන්ටර් කරපු කැප්චර් එක වැරදි කියලා. ආපහු මට ඒක එන්ටර් කරන්න කියලා. දැන් ඒගොල්ලෝ අලුත් කැප්චර් එකක් දීලා තියෙනවා. මම ඒක මේ විදිහට එන්ටර් කරගන්නවා. H5 එන්ටර් කරාම ඔයාලගෙන් අහනවා තවදුරටත් ප්‍රොසීඩ් කරනවද කියලා. ඒක ඕකේ කියලා දුන්නාම ඔයාලට යටින් එනවා දැන් ෆිල් කරන්න ඕන දේවල්. මෙතන ඔයාලගේ applicants name ඔයාලගේ සම්පූර්ණ නම NIC එකේ විදිහට caps lock වලින් එන්ටර් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන male ද female ද කියලා දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන status එක ඔයාලා married ද unmarried ද divorced ද අන්න ඒ කියන detail එක මෙතන දාලා ඊට පස්සේ applicants name full as in the passport ඔයාලගේ passport එකේ විදිහට මෙතන නම එන්ටර් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගෙන් අහනවා
කොයි නමද ඔයාලගේ සර්ටිෆිකේට් එකේ print වෙන්න ඕනි කියලා. මෙතන ඔයාලා දෙන්න ඕනි NIC කියලා. මොකද ඔයාලා passport කියලා දුන්නොත් එහෙම ගොඩක් වෙලාවට ඔයාලගෙන් ඉල්ලනවා affidavit එකක්. ඒ නිසා ඔයාලා NIC එකේ විදිහට ඔයාලගේ නම print කරන්න කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ passport issue date එක, ඊට පස්සේ present address ඔයාලා දැන් ශ්‍රී ලංකාවේ ජීවත් වෙන address එක දාන්න ඕනේ මෙතනින්. ඊට පස්සේ ඔයාලා පිටරටක නම් ඉන්නේ ඒ address එක මෙතන enter කරන්න ඕනේ. ඔයාලා දැන් කරන්නේ මොකක්ද ඔයාලගේ job එක. ඊට පස්සේ purpose එක ඔයාලා police report එක request කරන purpose එක මෙතන දාන්න ඕනේ. resident visa එකකටද employment ද student visa එකකටද මොනවටද කියලා purpose එක මෙතනින් enter කරලා මෙතන අහන්නේ ඔයාලා කලින් පොලිස් රිපෝට් එකක් ඇප්ලයි කරලා තියෙනවද කියලා. ඒක මෙතනින් එන්ටර් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා දැන් ඉන්න ඇඩ්‍රස් එකට කලින්, ඒ කියන්නේ දැන් අපි මෙතන දැම්මනේ ප්‍රසන්ට් ඇඩ්‍රස් එක, ලංකාවේ ඔයාලා ඉන්න ඇඩ්‍රස් එක. ඒකට කලින් ඔයාලා වෙන තැන්වල ජීවත් වෙලා තියෙනවා නම් ඒ ඇඩ්‍රස් හැම එකක්ම අපි මෙතන එන්ටර් කරන්න ඕනේ. ඒ ඇඩ්‍රස් ටික ඔයාලට මෙතනින් දීලා ඇඩ් කරාම මෙතන යටට ඒ ඔක්කොම ටික ඇඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලගේ ස්පවුස් කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලොන්ගේ ඩීටේල්ස් මෙතන දාලා මම ඔයාලට වීඩියෝ එකේ මුලින්ම කිව්වා මේ පොලිස් රිපෝට් එක ඇප්ලයි කරන්න කලින් ඔයාලා ඩොකියුමන්ට්ස් වගේක් රෙඩි කරගන්න ඕනේ කියලා. මෙන්න මෙතනින් තමා ඔයාලගේ අන්න ඒ ඩොකියුමන්ට්ස් ටික අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මුලින්ම પાස්පෝර්ට් එකේ ඔයාලගේ පර්සනල් ඩීටේල් තියෙන පේජ් එක. මේ හැම එකක්ම මම කිව්වා ඔයාලට PDF විදියට හදාගන්නකොට ෆයිල් සයිස් එක කිලෝබයිට් 250ට වඩා අඩු වෙන්න ඕනේ. මෙතනින් මුලින්ම ඔයාලගේ පර්සනල් ඩීටේල් තියෙන බයෝ ඩේටා තියෙන පේජ් එක තමයි මෙතනදී අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ passport එකේ countries allowed කියලා page එක තියෙනවනේ. all countries වෙන්න පුළුවන්. වෙන ඔයාලගේ තියෙන විදිහට අන්න ඒ page එක මෙතනින් අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ ලංකාවේ NIC එකේ front side එක, ඊට පස්සේ back side එක මෙතන ඔයාලා හරියටම කල්පනාවෙන් ඇඩ් කරන්න. මොකද මෙතන මුලින්ම දාන්න ඕනේ අර මම NIC නම්බර් එක දානකොට කිව්වා පස්සහෙන් V අකුර තියෙන NIC නම්බර් එක නම් ඔයාගේ NIC එකේ තියෙන්නේ ඒක පරණ NIC එක. අන්න ඒව තමයි මෙන්න මෙතෙන් ඇඩ් කරන්නේ. එහෙම නැතුව ඔයාලගේ V අකුර නැතුව එන NIC එකක් නම් තියෙන්නේ. ඒක අලුත් NIC එකක්. එතකොට එතෙන්දි ඔයාලගේ NIC එකේ front side එක වගේම back side එක මෙතන new NIC front side, new NIC back side කියලා තියෙන තැන් වලට තමයි අප්ලෝඩ් කරන්නේ. ඊට පස්සේ ඔයාලගේ birth certificate එකේ front side එක වගේම back side එක මෙතනින් අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ යටින්ම ඔයාලගෙන් අහලා තියෙන්නේ ඔයාලා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා අයදුම්පත් යොමු කරපු කෙනෙක්ද කියලා. ඉතින් ඒක ඔයාට අදාළව යස්ත නෝද කියලා මෙතනින් දාගෙන මේ ෆෝම් එක සම්පූර්ණයෙන් ෆිල් කරලා ඉවරුණාට පස්සේ ඔයාලා මේ හැම දෙයකටම ඇග්‍රි වෙනවා. ඒ වගේම ඔයාලා true දේවල් තමයි මෙතන ෆිල් කරලා තියෙන්නේ කියලා මෙතන මේ කොටුවේ ටික් එක දාගෙන මෙතනින් ඔයාලට පේනවා submit reset කියලා icons දෙකක්. මෙතනින් ඔයාලට ඔයාලගේ මේ application එක submit කරන්න පුළුවන්. ඔයාලගේ details ඔක්කොම fill කරලා documents ටිකත් upload කරලා submit කරාට පස්සේ ඔයාලට application fee එක විදිහට මේ interface එකෙන් පස්සේ submit කරාට පස්සේ ඔයාලට එන ඔයාලගේ payment එක කරන්න. ඊට පස්සේ ඔයාලගේ application fee එක විදිහට රුපියල් 5000ක් pay කරන්න ඕනේ. එතනින් පස්සේ ඔයාලට payment method එක select කරගෙන ඔයාලගේ card details enter කරලා payment එක කරාම ඔයාලට
payment confirmation receipt එකක් එනවා. මේක ඔයාගේ email එකටත් එනවා. මේ receipt එකේ ඔයාලගේ application එකට අදාළ reference number එකක් දාලා තියෙනවා. ඉතින් මේක අනිවාර්යෙන් ඔයාලා save කරලා තියාගන්න මතක ඇතුවම. මොකද ඔයාලා ආපහු police report එකක් ඉල්ලනවා නම් රිනිව් කරනවා නම් එහෙම නැත්නම් ඔයාලගේ පොලිස් රිපෝට් එකේ ස්ටේටස් එක ඔයාලට චෙක් කරගන්න ඕනේ නම් ඒ වගේ තැන්වලදී ඔයාලට මෙන්න මේ රෙෆරන්ස් නම්බර් එක ගොඩාක් වැදගත් වෙනවා. ඒ නිසා මතක් කරලම මේ රෙෆරන්ස් නම්බර් එක තියෙන මේ රිසිප්ට් එක ඔයාලා සේව් කරලා තියාගන්න. අවසානයේ මම කියන්නම් normally ඔයාලා මේ online police report එක apply කරාට පස්සේ වැඩ කරන දවස් 14ක් ඇතුළත ඔයාලගේ ගෙදරට police report එක එනවා. සමහර වෙලාවලදී ඔයාලට මාසයක් වගේ ගත වෙන්නත් පුළුවන්. සමහර issues ඇවිල්ලා ඔයාලට මේක කල් යන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා visa apply කරනවා නම් එතකොට ඔයාලට ඕන වෙන police report එක apply කරන්න ඕනේ. visa apply කරන්න මාස 3කට වගේ කලින්. ඒ නිසා ඔයාලා police report එක apply කරද්දී reason එක මොකක්ද කියලා මතක තියාගෙන ඒකට අදාළ කොයි කාලයක් ඇතුළතදී ගත්ත police report එකක්ද කියන එක බලලා මේ police report එක apply කරන්න. මම හිතනවා අද vlog එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ආයෙත් vlog එකකින් හම්බ වෙනකන් අන්‍යෝ.